හරි අපි ස්ටාර්ට් කරන්න යන්නේ Word series එකේ Word application series එකේ හතරවෙනි වීඩියෝ එක. අපි තාම ඉවර කරලා නැහැ paragraph group එකට අදාළ කරන තව කොටස් කීපයක් තියෙනවා. ඒ ගැන කතා කරලා තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආයි චුටි මතක් කිරීමක් තියෙනවා. ඒ තමයි අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කලින් වීඩියෝ 3 නරඹලා ඉන්න. එතකොට ඔයාට තේරෙයි අපි කොතනින්ද පටන් ගන්න කියලා. ඒ වගේම තමයි ඔයා channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා ඒ වගේම තමයි bell icon එක click කරන්න අමතක කරන්න එපා. මොකද අපිට වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට බලන්න පුළුවන්. හරි. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු paragraph group එක ගැන යන දෙවෙනි කොටස ගැන ඉගෙන ගන්න. හරි ඔයාලට පේනවා ඇති අපි ගිය පාර වීඩියෝ එකේ කතා කරා වගේම අපි දැනට බුලට්ස් ගැන ඉගෙනගෙන තියෙන්නේ නේද? ඉතින් බුලට්ස් ගැන කතා කරපු නිසා අපි තව චුට්ටක් බුලට් ගැන ඉගෙන ගමු. මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා බුලට් එකක් ඇතුලේ තවත් බුලට් එකක් කොහොමද ඇඩ් කරන්නේ කියලා අපි ඒ රිසර්ච් ඉගෙන ගමු. ඒ තමයි අපි හිතමු රත්නපුර කියලා ආවොත් අනිවාර්යයෙන් මතක තියාගන්න රත්නපුර කියලා ආවොත් අපිට පුළුවන් බුලට් එකක් මේ විදිහට ඇඩ් කරන්න. ඉතින් මේක බුලට් එක දාලා එන්ටර් කරනකොටම එන්නේ ඊළඟ බුලට් එක නම් අපිට ඒක ඇතුලේ බුලට් එකක් හදාගන්න මම කිව්වා කීබෝඩ් එකේ ටැබ් කී එක ප්‍රෙස් කරන්න. නේද? ටැබ් කී එක ප්‍රෙස් කරාම අපිට ඉතින් උවමනා කරන බුලට් එක විදිහට වෙනස් කරගන්න පුළුවන්. අපිට මේ විදිහට බුලට් එකක් සිලෙක්ට් කරගන්න. වෙනස් කරගත්තට පස්සේ හදිස්සිය හරි ටැබ් කී එක වැඩ කරන්නේ නැත්නම් ළමයි නේද? මම මැග්නිෆයි එක ඔන් කරන්නම් ඔයාලට පෙන්නන්න. හරිද? ඉතින් බලන්න අපි මේ ඇඩ් කරපු බුලට් එක හදිස්සිය හරි මෙහෙම වෙනස් වුන්නේ නැහැ කියනකොට ටැබ් කී එක ප්‍රෙස් කරද්දි ඔන්න දැන් වෙනස් වෙලා නැහැ. ওই විදිහමයි තියෙන්නේ. අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන increase කියන indent එක මේ indent එක increase කරලා අපිට වමනා කරන බුලට් එක ගන්න. back වෙන්න පුළුවන් අපිට indent එක decrease කළා. අර පේනවනේ increase කළා බුලට් එක අපි කියන්නේ list එකක් ඇතුලේ list එකක් හදන්න පුළුවන්. ඒ වගේම තමයි decrease කළා අපිට back වෙන්න පුළුවන් list එකේදී. පැහැදිලි ඇති කියලා හිතනවා. හරි ඉතින් ওই විදිහේ දේවල් ටිකක් තමයි අපි ගිය සතියේ කතා කරේ. දැනට අපි ඉතින් increase එක ක්ලික් කරලා බුලට් එකක් හදාගත්තා. ඔන්න දැන් මම ඉංග්‍රීසි කියලා දානවා. හරිද? ඉංග්‍රීසි කියන දැම්මට පස්සේ අපිට එහෙම වචනේ ආවොත් මතක තියාගන්න ටැබ් කී එක ප්‍රෙස් කරාම ඊටු ටික ඔටෝමැටිකලි ටයිප් වෙනවා. අපි හිතමු මේකත් එක්කම මේක ඇතුලේ තව ලිස්ට් එකක් හදන්න ඕනි. මේක ඇතුලේ ලිස්ට් එකක් හදන එකත් හරි සරලයි. ආයි පාරක් ටැබ් කී එක හෝ increase එක ක්ලික් කරන්න. increase එක ක්ලික් කරපු ගමන් keyboard එකට tab key එක හෝ increase එක ක්ලික් කරපු ගමන් අපිට ওই විදියට එනවා bullet point එකක්. ඉතින් bullet point එක අපිට වෙනස් කරගන්න පුළුවන් ওই විදියට තියෙද්දි මේ වගේ අපිට bullet එකක් දීලා. ඉතින් මේ විදියට අහපව් back වුණොත් ළමයි මතක තියාගන්න අනිවාර්යෙන්ම මෙන්න මේ විදියට increase කරගන්න අමතක කරගන්න එපා. හරි. දැනට මතක තියාගන්න මේ විදියටම අපි increase කරගෙන bullet point එක ගමු. හරි. ඔන්න increase කරලා bullet point එක ගත්තා. අපිට ඊට පස්සේ පුළුවන් certificate in English කියලා දාගමු. ඊට පස්සේ ඩිප්ලෝමා කියලා දාගමු. ඩිප්ලෝමා in English. හරි. ඔය දාගමු HND in English. අපිට ඉතින් මෙහෙම තියෙද්දි අපිට බෑක් වෙන්නත් පුළුවන් පුතේ. ඔයා දන්නවා ඩික්‍රීස් එක නැත්තම් මේක තියෙද්දි එන්ටර් කී එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් IT කියලා තියෙනවා. නේද? IT කියලා එන්ටර් කරා. ටැබ් කී එක ප්‍රෙස් කරා.
අපිට පුළුවන් certificate in IT කියලා දාගන්න පුළුවන්. diploma in IT කියලා දාගන්න පුළුවන්. HND in IT කියලා දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඕනනම් top up කියලා දාගන්නත් පුළුවන්. හරි. ඉතින් ඔය විදිහට අපිට පුළුවන් ඇඩ් කරන්න ලිස්ට් එකක් ඇතුලේ ලිස්ට් එකක් ඇතුලේ මතක තියාගන්න බෑක් වෙන්න අපි එක්කෝ enter key එක press කරන්න ඕනි. හරිද? එතකොට බෑක් වෙන්න අපිට හිස්ව තියෙද්දි enter key එක press කරාම බෑක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ලිස්ට් එකක් ඇතුලේ ලිස්ට් එකක් ඇඩ් කරන්න නම් tab key එක press කරන්න ඕනි. එහෙමත් නැත්නම් අපිට මේ increase සහ decrease කියන එක භාවිතා කරලා අපිට indent එක වෙනස් කර කර අපිට ලිස්ට් එකක් ඇතුලේ ලිස්ට් එකක් හදන්න පුළුවන්. හරි. දැන් ඔන්න අපි ඒකෙන් පස්සේ බෑක් වෙලාම සම්පූර්ණ බෑක් ස්පේස් කී එක ප්‍රෙස් කළාම බෑක් වුණා. මොකද මට වැදගත් කාරණා කීපයක් තියෙනවා කතා කරන්න. ඒ තමයි අපි බුලට්ස් කතා කරා වගේම පුතේ අපිට පුළුවන් වෙන්න බෑ නම්බර් ලිස්ට් එකක් හදන්න. මේ නම්බර් ලිස්ට් එකක් හදද්දි නම්බරින් ලිස්ට් එකක් හදද්දි මතක තියාගන්න ඔයාලට පේනවා ඇති ওই ලිස්ට් එක. මේ ලිස්ට් එකේ තියෙනවා 1 කැපිටල් A තියෙනවා. සිම්පල් A තියෙනවා. එතකොට රෝම ඉලක්කම් වල තියෙනවා නේද? රෝම අපි කියන්නේ අර ටිකක් අර දැන් කැපිටල් A වගේ රෝම ඉලක්කම් වල තියෙන ප්‍රධානම රෝම ඉලක්කම් සහ සාමාන්‍ය විදිහට අපි භාවිතා කරන රෝම ඉලක්කම් තියෙන පේනවනේ. ඉතින් ওই විදිහට රෝම ඉලක්කම් භාවිතා කරන්නත් පුළුවන්, letters භාවිතා කරන්නත් පුළුවන්, numbers භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් numbering කියන bullet numbering කියන list එක ඇතුලේ තියෙන ඔන්න ඔය කියන කැටගරි තුනකට වෙන් වෙලා. හරිද? ඉතින් ওই නම්බරින් කියන ප්‍රධාන කොටස් තුනකට වෙන් වෙලා තියෙනවා. නම්බර්ස් විදියට තියෙනවා, රෝම ඉලක්කම් විදියට තියෙනවා සහ ABC කියන letters විදියට අපිට නම් ලිස්ට් එක හදන්න පුළුවන්. ඉතින් අපි ඔය දේවල් එක නේද? අර විදියටම ඉන්ඩෙන්ට් එක යූස් කරන්න පුළුවන්. ඉතින් මේකෙත් සුපුරුදු පරිදි මතක තියාගන්න අපිට ටැබ් කී එක සහ ඉන්ක්‍රීස් එක හරි නැත්නම් එන්ටර් බටන් එක සහ ඩික්‍රීස් එක හරි භාවිතා කරලා අපිට ලිස්ට් එකක් ඇතුළේ ලිස්ට් එකක් හදන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ මල්ටි ලෙවල් ලිස්ට් කියලා එකක් තියෙනවා. මේ මල්ටි ලෙවල් ලිස්ට් මේ මල්ටි ලෙවල් ලිස්ට් එකේ අපිට ලිස්ට් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ ඔයාලට පේනවද ලිස්ට් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් මේ ලිස්ට් එක කරන්ට් ලිස්ට් එක තියෙන්නේ A1 ඊට පස්සේ ඊළඟ දෙවෙනි ලිස්ට් එකේ ඉන්නේ A තුන්වෙනි ලිස්ට් එකේ ඉන්නේ I ඊළඟ ලිස්ට් එකේ ඉන්නේ I1 A I ඒ වගේ ලිස්ට් එකෙන් ගන්නකොට අපිට පෙන්නන විදිය තමයි පුතේ මේ තියෙන්නේ. මේකට ආවා ඒකේ තියෙන අර පොඩ වරහණක් වගේ බ්‍රැකට්ස් එනවා යූස් වෙනවා නේද? ඉතින් ඒක තමයි වෙනසකට තියෙන්නේ මේකේ. 1.1 ඒ වගේ ඉන්නේ. දැන් මම අර ලිස්ට් එකටම මම මෙන්න මේක යූස් කරලා බලනවා. මේ ලිස්ට් එක තමයි යූස් කරන්නේ. මේ ක්ලික් කරවන්න. මේක ක්ලික් කරලා පුතේ අපි ඊළඟට කරන්න යන්නේ මෙන්න මේ වගේ වැඩක්. මම දැන් රත්නපුරනේ මේක ටයිප් කරේ ඔන්න රත්නපුර. එන්ටර් කරා. දෙකනේ එන්නේ. හැබැයි මට එන්න ඕනේ කීයද? 1.1 එන්න ඕනේ. ඇයි? ලිස්ට් එකක් ඇතුළේ ලිස්ට් එකක් හදන්න ඕනේ. මේක හදන්න නම් පුතේ මොකද කරන්නේ මම? එක්කෝ ටැබ් කී එක ප්‍රෙස් කරනවා, එන්ටර් කරොත් බෑක් වෙනවා. නැත්නම් මෙතන ඉන්ක්‍රීස් එක ක්ලික් කරනවා. නේද? එක්කෝ ඩික්‍රීස් කරොත් බෑක් වෙන්න පුළුවන්, ඉන්ක්‍රීස් කරොත් ලිස්ට් එකක් ඇතුළේ ලිස්ට් එකක් හදන්න පුළුවන්. ඔන්න 1.1. මම මේක දැම්මේ මොකද්ද? ඉංග්ලිෂ් දීලා එන්ටර් කරා. හරිද? ඉංග්ලිෂ් දීලා එන්ටර් කරා. ඊට පස්සේ ඉංග්ලිෂ් දීලා එන්ටර් කළා. ඔන්න ඒක ඇතුලේ තව ලිස්ට් එකක් හදන්න නම් ආයෙ මොකද කරන්නේ? අනේ ටැබ් කී එක ප්‍රෙස් කරනවා. එන්ටර් කරොත් බෑක් වුණා. නැත්තම් පුතේ ඉන්ක්‍රීස් එක ක්ලික් කරා. ඩික්‍රීස් වුණොත් බෑක් වුණා. ඉන්ක්‍රීස් එක ක්ලික් කරොත් ආන්න ඉස්සරහට ගියා. පැහැදිලිද? ඉතින් මේක ඇතුලේ දාන්න පුළුවන් අපිට certificate in English enter කරා. diploma in English නොය විදියට නේද? certificate in English නේද? diploma in English HND in
ඉංග්‍රීසි ඔය විදියට අපිට සටහන් කර ගැනීම කරන්න පුළුවන්. ඉතින් මේ ලිස්ට් එකෙන් බෑක් වෙන්න නම් අපිට එන්ටර් කරලා නේද? බෑක් වෙන්න පුළුවන් නේද? ඔය විදියට IT අපි එන්ටර් කරමු. ආයිසර් චුට්ටක් පුරුදු වෙන්නත් එක IT එකෙන් පස්සේ ආයි ටැබ් කී එක ප්‍රෙස් කරා. මොනාව නැත්තම් ඉන්ක්‍රීස් එක ක්ලික් කරන්න ඕනි. ඉන්ඩෙන්ට් එක ඉන්ක්‍රීස් කරන්න ඕනි. එතකොට ඔන්න අපිට ඊළඟට certificate in IT එන්ටර් කරා. diploma in IT ඊට පස්සේ HND in IT ඔන්න top up එක ඔන්න එන්ටර් කරලා බැක් වුණා. දැන් තව එකක් නැහැ. ඒ නිසා ආයි බැක් වෙලා මම ඔන්න කහවත්ත කියන බ්‍රාන්ච් එක දාගන්න ඕන. කහවත්ත කියලා දාගන්න. හරි. එන්ටර් කරා. ඉතින් නේද මේක ඇතුලේ ආයෙ උනන් ටැබ් කී එක ප්‍රෙස් කර කර ඔය විදිහේ වෙනස් කර ගැනීම කරන්න පුළුවන්. ලිස්ට් එකක් ඇතුලේ ලිස්ට් එකක් වුණත් මල්ටි ලෙවල් ලිස්ට් එකක් වුණත් නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න ඊට පස්සේ ආයි සුපුරුදු පරිදි තව චුට්ටක් වෙනස් දේවල් කීපයක් මම කතා කරන්න හදන්නේ. ඒ තමයි අපිට උවමනා කරන A to Z හදාගන්න එක. ඉතින් මේ පැරග්‍රාෆ් මේ ෂෝට් ටෙක්ස්ට් වගේ දේවල් ඉගෙන ගන්න නම් ඉතින් අපේ කෝස් එක චුට්ටක් ෆලෝ කරන්න වෙනවා ළමයි. මොකද ඒකේ අභ්‍යන්තර දේවල් ගොඩාක් අපි කතා කරනවා. ඒ නිසා මේ දේවල් ඉගෙන ගන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලා කෝස් එක ෆලෝ කරන්න වෙනවා. ඉතින් මේක ඇත්තම මේ පැරග්‍රාෆ් එකේ තව ඇතුළාන්ත කතා කරන්න තියෙනවා. මේ පැරග්‍රාෆ් එකේ මේ පේනවනේ අලයින්මන්ට් එක හදන විදිය, අවුට්ලයින් ලෙවල් හදන විදිය, ලෙෆ්ට් රයිට් මේවා ඉතින් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. එද ස්පේසින් තියෙන ඒවා මේව වෙනස් කරද්දි ප්‍රවිව් වෙනවා අපිට පැරග්‍රාෆ් එක ඇතුලේ. ඉතින් ටයිපින් ස්පීඩ් එක හදාගන්න නේද? හැම දෙයක් මේක ඇතුලේ කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ දේවල් ඉගෙන ගන්න නම් ඔයාලා මොනා කරන්න ඕනේද? කෝස් එක කරන්න ඕනේ. ෂෝට් ටර්ම් කෝස් තියෙන්නේ. මතක තියාගන්න වර්ඩ් එක විතරක් ඉගෙන ගන්න නම් ඔයාලට මේ දේ විතරක් කරන්න පුළුවන්. Excel විතරක් ඉගෙන ගන්න නම් මේ දේ විතරක් කරන්න පුළුවන්. PowerPoint විතරක් ඉගෙන ගන්න නම් මේ දේ විතරක් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා Photoshop Premiere Pro වගේ softwares use ඉගෙන ගන්න ඕන නම් අනිවාර්යයෙන් මතක තියාගන්න අපේ courses follow කරන්න. Short term courses තියෙන. ඉතින් අපි මාස කිහිපයකින්, දෙකකින්, තුනකින්, හතරකින් වගේ short term එකකදී ඔයාගේ skill එක develop කරනවා. හරිද? ඉතින් ඒ ගැනත් ඔළුවේ තියාගන්න. ඉතින් අපි ඉස්සරහට ගොඩක් දේවල් කතා කරනවා. පොඩි දේවල් වලින් පටන් ගන්න. මොකද අපි ඩිසයින් එකට කතා කරන්න කලින් අපි මේ දේවල් ඉගෙන ගන්න ඕනේ. හරි. දැන් ඔයාලා ඉගෙන ගත්තේ මේම බුලට්ස් ඇඩ් කරන්න. මේක ඇතුලේ තියෙන විශේෂත්වය තමයි ළමයි. මේක තියෙන්නේ පැරග්‍රාෆ් එකකට අදාළ කරන ඒරියා එකක්. මේ පැරග්‍රාෆ් එක ඇතුලේ බුලට්ස් ඇඩ් කරන්න. ඒ බුලට්ස් ඇඩ් කරද්දී අපිට ඕනි ඉන්ඩෙන්ට් එක වෙනස් කිරීම කරන්න. පැරග්‍රාෆ් එක ඇතුලේ තියෙනවා පුතේ අපිට පැරග්‍රාෆ් එක ඇතුලේ පුළුවන් මොනා කරන්නද? ස්පේසින් ලයින් ස්පේස් හදන්න. ලයින් එකෙන් ලයින් එක ස්පේස් එක පැරග්‍රාෆ් එක අතර තියෙන ස්පේස් එක වගේ දේවල් ඇඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව පුළුවන් පුතේ අපිට ලයින් එකෙන් ලයින් එක උනත් කලර් සෙට් කරන්න. ඔයාලට එහෙම කිව්වට තේරෙන්නේ නැතුව ඇති. මං චුට්ටක් අහපුව යන්නම් උඩ හරියමම ටයිප් කරලා තිබිච්ච පැරග්‍රාෆ් එකට ඔන්න පැරග්‍රාෆ් එක සිලෙක්ට් කරගන්න ඕන. මම බලන්න. අපි තුමු මේ පැරග්‍රාෆ් එකේ කියලා මේ මොන මවුස් පොයින්ටර් එක තියන් ඉන්නවා. දැන් මෙතන මේ තියෙනවා ඔන්න බලන්න මෙතන තියෙනවා මේ ෂැඩින් කියලා එකක් තියෙනවා. මේ ෂැඩින් එකට ආවට පස්සේ බලන්න මේ දැක්කද? සම්පූර්ණ ලයින් එකකට හෝ එයා සිලෙක්ට් කරලා තියෙන පැරග්‍රාෆ් එකට මෙයා කලර් සෙට් කරන්න පුළුවන්. මේ පේනවනේ ෂැඩින් කරනවා කියන්නේ ඒකයි අපිට. හැබැයි ඔයාට හිතුනොත් දැන් මෙහෙම ඔන්න එහෙම බේස් එක අපිට නිකන් එක ලයින් එකක් කොහොම සිලෙක්ට් කරලා බැරිද කියලා ඔන්න සිලෙක්ට් කරා බලන්න. ඔන්න බලමු අපි ඒක හරියයිද කියලා. අනේ පුළුවන් නේද? අපිට ඒ කියන කලර් සෙට් කර ගැනීම කරන්න පුළුවන්. බලන්න මේ අපිට මේ ලයිට් කලර් එකක් හරි මේ ඩාර්ක් කලර් එකක් ආවන් එන විදියයි ලයිට් කලර් එකක් ආවන් එන විදියයි මේ පේනවනේ. ඉතින් ඒ වගේ අපිට වෙනස් කිරීම කරන්න පුළුවන්. ෂැඩින් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මේ සිලෙක්ට් කරගත්තොත් පැරග්‍රාෆ් එක පැරග්‍රාෆ් එකක ලයින් එකක් සිලෙක්ට් කරලා මම ෂැඩින් වෙනස් කරේ. හරිද? හැබැයි මම මෙහෙම ෂැඩින් වෙනස් කරනකොට නිකන් පැරග්‍රාෆ් එක විතරක් ක්ලික් කරලා ඔහොම තිබුණා නම් මුළු පැරග්‍රාෆ් එකට මේ අදාළ කරන ඒරියා එක ඇඩ් වෙනවා කලර් එක.
පැහැදිලිද? මුළු පැරග්‍රාෆ් ඒරියා එකටම ඇඩ් වෙනවා. හරි. ඉතින් අපි මේක ෂෝට් කරන එක නම් ඇත්තටම පුතේ වැදගත් වෙන්නේ ෂෝට් කරන එක. අපි ඔය A to Z හදන ලිස්ට් එකක් වගේ දේවල් ඇඩ් කරද්දි තමයි වැදගත් වෙන්නේ. ඉතින් බෝඩර්ස් ඇඩ් කරන්න පුළුවන්, টොප් බෝඩර් එකක් ඇඩ් කරන්න පුළුවන්, බොටම් බෝඩර් එකක් ඇඩ් කරන්න පුළුවන්, ලෙෆ්ට් එකට බෝඩර් එකක්, රයිට් එකට බෝඩර් එකක්. බෝඩර්ස් ඕනේ නැහැ. ඕනනම් අපිට මේකේ ඒ අදාළ කරන පැරග්‍රාෆ් එක ඇතුළටම අපිට පුළුවන් ඕල් බෝඩර්ස් දාලා නේද? අපි හිතමුකෝ මෙහෙම දැම්මොත් ඕල් බෝඩර්ස් මේ විදිහටනේ. අපි තුන් මේක සිලෙක්ට් කරගමු මේ. බලන්න. ඔන්න සිලෙක්ට් කරගත්තා. බෝඩර්ස්. දැක්කද මේ පැරග්‍රාෆ් එකෙන් පැරග්‍රාෆ් එක වෙනස් වෙලා තියෙන්නේ. ඔය විදියට ඇඩ් කරගන්නත් පුළුවන්. ඔය අපිට මේ විදියට මේ සම්පූර්ණ සිලෙක්ට් කරගත්ත ඒරියා එකටම බෝඩර්ස් ඇඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව ඉතින් මේම සිලෙක්ට් කරලා තියෙන මෙතනනේ මවුස් පොයින්ට් එක. ඔය බෝඩර් ඇඩ් කරා කියලා ප්‍රශ්නයක් නෑ. ඔයාලට කලර් එකක් වුණත් ඇඩ් කරන්න පුළුවන්. පේනවද? ඉතින් මේ වගේ ලොකුවට ඩොකියුමන්ට් එකේ එක්තරා වෙනස් කර ගැනීම කිරීමේ හැකියාව ඔයාලට තියෙනවා. ඉතින් ඒකත් ඔයාලට ලොකු ඔපචුනිටි එකක් වෙනවා පුතේ මේ වගේ දේවල් කරද්දී. ඉතින් මතක තියාගන්න අපි part 2 කියන පැරග්‍රාෆ් එකේ දෙවෙනි කොටස තමයි මේ ඉගෙන ගත්තේ. ඔයාලට ලොකු දේවල් කීපයක් මේක ඉගෙන ගන්න ඇති. ඉතින් අපි පැරග්‍රාෆ් එකේ අපි ඉගෙන ගත්තේ පැරග්‍රාෆ් ලයින් ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ බුලට්ස් වලින් අපි ඉවර කරපු එක අපි බුලට්ස් වලින් ආපහු ස්ටාර්ට් කළා නම්බරින් ඉගෙන ගත්තා. මානයිද නම්බර් ලිස්ට් එක ඉගෙන ගත්තා. ඊට පස්සේ মালටි ලෙවල් ලිස්ට් එක ඉගෙන ගත්තා. ඊට අමතරව අපි කොහොමද ෂැඩින් එකක් ඇඩ් කරන්න කියලා ඉගෙන ගත්තා. සහ අපි බෝඩර් එකක් ඇඩ් කරන්න ඉගෙන ගත්තා. හරි මං කෝ ඊට වැඩි අතුලාන්තයේ දේවල් අපි ඉගෙන ගන්න ඕන නම් ඔයාලා ෂෝට් ටර්ම් කෝස් එකක් ෆලෝ කරන්න ඕනේ. හරි. අපි පැරග්‍රාෆ් ගෲප් එකෙන් පස්සේ මේක එන් කරන්න මේ වීඩියෝ එක එන් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. හදිස්සිය හරි ඔයාලට තේරෙන්නේ නැති දෙයක් තිබුණොත් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට ඒ කමෙන්ට් සෙක්ෂන් එක බලලා මම අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි එකක් දෙන්නම්. නැත්නම් ඔයාලට මගේ කන්ටැක්ට් නම්බර් එක පහත දැක්කෙනවා. ඒ කන්ටැක්ට් නම්බර් එක හරහාත් මුණා කරන්න පුළුවන් ද පුතේ? ඔයාලට කතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අද දවසට අපි කරන ප්‍රමාණය නේද මේ වීඩියෝ එකට අදාළ කරන කොටස ඔච්චරයි. අපි ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් යම් පොඩි මතක් කිරීමක් තමයි කරේ. ඔයාලට අපිව කන්ටැක්ට් කරගන්න ඕන. අපේ ෂෝට් ටර්ම් කෝසස් පාන ඉගෙන නේද පටන් ගන්න ඕන නම් ඔයාලට ජොබ් කරන අය වෙන්න පුළුවන්, ස්කූල් ඉවර්ස්ලා වෙන්න පුළුවන්, IT knowledge එකක් කිසිම දෙයක් දන්නේ නැති ගෙදර ඉන්න පුද්ගලයෙකුට උනත් මුලින් ඉඳන් සරලව ඉන්ඩිවිජුවලි අපි සපෝට් කරනවා. ඒ කියන්නේ තනියම අරගෙන යාළගේ තියෙන ගැටලු යාළ මැෂින් එකට තියෙන බය හැමදේම නැති කරනවා. ඉතින් ඔයාලට පහසු වෙලාවකදී අපි ක්ලාසස් පවත්වන්නේ. ගොඩක් වෙලාවට නයිට් ටයිම් එකේ තමයි අපේ ක්ලාසස් තියෙන්නේ. ඉතින් ඒ ක්ලාසස් ෆලෝ කරන්න මේක ස්කිල් ඩෙවලොප් කරගන්න තමයි ඔයාලට තියෙන්නේ. ස්කිල් එක හදාගන්න අපි ගාවට එන්න. ඉතින් ජොයින් වෙලා මේ දේවල් කරගන්න. ඉතින් ඊට අමතරව මම ආපහු මතක් කිරීමක් කරනවා අපේ ගෝල්ඩන් කමියුනිටි එකට සම්බන්ධ වෙන්න. ගෝල්ඩන් ක්ලබ් කමියුනිටි. මොකද ඒක හරහා අපි ඔයාලට දිනුම් මැදීමේ අවස්ථා නිර්මාණය කරලා තියෙන. ඉතින් ජංගම දුරකථන, ලැප්ටොප් නේද මේ ඊට අමතරව බෑග්, එයාපෝඩ්ස්, වොච්, ස්මාර්ට් වොච් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ජයග්‍රහණය කරන්න නම් මුලින්ම අපේ ගෝල්ඩන් ක්ලබ් කමියුනිටි එකට ඇඩ් වෙන්න ඕනේ. ඒක හරහා දෙන ටාස්ක් ඔයාලා කරනකොට ඒ ටාස්ක් වල ඇනලයිසින් පාර්ට් එක අපි කරනවා. ඒ ඇනලයිස් එකේදී වැඩිපුරම අපේ ටාස්ක් වලට මුණ දුන්න පුද්ගලයින්ට අපි දිනුම් මැදීම් තරඟ ජයග්‍රහණය කිරීම නේද දෙනවා. හැමෝටම ජයග්‍රහණයක් හිමි කියලා මතක තියාගන්න. ඉතින් ඒ දේවල් එක්ක ඔයාලට පොඩි දිනුම් මැදීමක් කරන්න පුළුවන්. මොකද ඔයාලගෙත් එක්ක අපි ගනුදෙනු කරද්දි ගොඩක් සෝෂල් මීඩියා එක හරහා පොඩි ටාස්ක් දෙන්නේ. ඉතින් ඔයාලා ඔය Facebook, YouTube නේද, TikTok, LinkedIn වගේ එතකොට platform use කරනවා නම්, Instagram වගේ platform use කරනවා නම් මතක තියාගන්න. ඔයාලට තියෙන්නේ ඒකේ පොඩ්ඩක් උඩ පහළ යන තප්පර කීපයක් අපි වෙනුවෙන් වැය කරන්න තමයි. ඉතින් එතකොට අපි වෙනුවෙන් වැය කරාගුණාට හෝ ඔයාලා වෙනුවෙන් තමයි ජයග්‍රහණය හිමි වෙන්නේ. ඒ නිසා ඒකට සම්බන්ධ වෙන්න. ඉතින් ඒ හරහා Golden Community එකකින් ඔයාලට ලොකු දේවල් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. හරි. ඉතින් ඔය දෙනුවත් කිරීමෙන් පස්සේ අපි පහත තියෙන නම්බර්ස් වලින් කන්ටැක්ට් කරගන්න ඔයාලට උවමනා කරන ඕනි දෙයක් ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි මේකෙදි බලාපොරොත්තු වෙන ඉස්සරහට මේ දේවල් එක්ක ප්‍රෝග්‍රෑමින් ලෙසන්ස් පවා යන්න. ඉතින් ඩෙවලොපර් කෙනෙක් වෙන්න ඕනි කෙටි මාර්ගයක් තියනවාද කියලා සමහරක් අය අහනවා. ඒකට හොඳම උදාහරණය තමයි අපි පවත්වන සෙමිනාර් එකකට ජොයින් වෙන්න.
ඒ ජොයින් වෙනකොට ඔයාලට දැනගන්න පුළුවන් කොයි වගේ ආකාරයකින්ද ඔයාට ඩෙවලොපර් කෙනෙක් වෙන්න පුළුවන් ප්‍රධානම ක්‍රමවේදය කියන එක තියෙන්නේ කියන එක. හරි. ඉතින් මේ දේවල් ඉගෙන ගන්න අපිව සම්බන්ධ කරගන්න. එහෙනම් අපි අද දවසේ ඉවර කරනවා. ඉවර කරන්න කලින් චුටි මතක් කිරීමක් කරනවා. ඒ තමයි ඔයාලා channel එකට අලුත් කෙනෙක් නම් අපි subscribe කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එකක් දාපු සෙනින් බලන්න bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔබට සුබ දවසක්.